අද කාලේ මනුස්සකම කියන්නේ හදවතින් එන දෙයක් නෙවෙයි. ඒක වෙළඳ පොලේ විකුණන්න තියෙන තවත් එක භාණ්ඩයක් විතරයි. අපි මනුස්සකම් මනින්නේ ලැබෙන ලයික් සහ views ප්‍රමාණයෙන්. ඔයා බලන්න කැමරාව ඉස්සරහා ඔයා මොන තරම් කරුණාවන්තද කියලා. මේ අහිංසක මනුස්සයාගේ පෙනුම පවා ඔයා පාලනය කරනවා. මෙහෙම ඉන්න, මෙහෙම අල්ලන්න, මූණ ටිකක් දුක්බර කරගන්න. ඔයාට ඕනේ මේ මනුස්සයාගේ බඩගින්න නිවන්න නෙවෙයි. ඔයාගේ වීඩියෝ එක වෛරල් කරගන්න විතරමයි. ඔයා එක බත් පාර්සලයක් දෙනකොට ඒ මනුස්සයාගේ ආත්ම ගරුත්වය කැමරාවට අල්ලලා ලෝකෙට පේන ප්‍රදර්ශනය කරනවා. තමන්ගේ අතේ තියෙන මිල අධික ඔරලෝසුව පේන්න ඒ අසරණ මනුස්සයාගේ අත අල්ලන්න ඔයාට කිසිම ලැජ්ජාවක් නැහැ. හැබැයි රෙකෝඩින් එක ඉවර වුණු ගමන් ඔයාගේ මනුස්සකම කොහෙද ගියේ? අර අත අල්ලපු එක ගැන ඔයාට දැනෙන්නේ අප්පිරියාවක්. ඔයා සැපකාරකේ රේස් එකට යද්දී ඒ අහිංසක මනුස්සයා තවමත් ඉන්නේ ඊදල පාරෙමයි. මතක තබා ගන්න සැබෑ උදව්වක් කියන්නේ එක අතකින් දෙන දේ අනෙක් අතටවත් නොදැනෙන එකයි. කැමරාව නැති තැන මනුස්සකම නැත්තම් ඔයා කරන්නේ සේවයක් නෙවෙයි. තව කෙනෙක්ගේ කඳුළු සහ වේදනාව විකුණලා කරන ලොකු රඟපෑමක් විතරයි. ලෝකෙට පේන රඟපාන්න එපා. මොකද ඔයා රවට්ටන්නේ ලෝකයා වුණාට දවසක ඔයාගේම හෘද සාක්ෂිය ඔයාව හොයාගෙන එවි. මනුස්සකම කියන්නේ කන්ටෙන්ට් එකකට නෙවෙයි. ඒක හදවතේ තියෙන්න ඕන දෙයක්. ප්‍රසිද්ධියට නෙවෙයි, මනුස්සකමට උදව් කරන්න.